ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හැම කෙනෙක්ම. අද ටිකක් අසනීප තත්ත්වයෙන් තමයි ඉන්නේ. ඒක නිසා මුලින්ම කියනවා අද වීඩියෝ එකේදී කටහඬ පැහැදිලි වුණ නැතොත් හරි මුකුත් අපහසුතාවයක් වුණොත් හරි සමා වෙන්න කියලා. ඒ වගේම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඇන්තෝරියම් ශාකයක් කට් කිරීමේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කියන මාතෘකාව තමයි අද අපි කතා කරන්නේ. එතකොට ඔයා ඇන්තෝරියම් ශාකයක් වෙන් කරලා සිටවනකොට ටික දවසකින් මේ ශාකය කුණු වෙනවද? නැත්නම් මුල් අල්ලගන්නේ නැද්ද? අන්නේ ප්‍රශ්නවලට හේතුව බොහෝ විට කට් කරන වෙලාවේ ඔයා කරන පොඩි වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඇන්තෝරියම් ශාකයක් කට් කිරීමේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව. වීඩියෝ අවසානය වන තෙක්ම බලලා ඔයාලගේ වගාවත් සාර්ථක කරගන්න අවශ්‍ය දැනුම මෙම වීඩියෝ එක හරහා ලබා ගන්න කියලා ඔයාලට ආදරයෙන් ඉල්ලා සිටිනවා. එතකොට අපි මුලින්ම නිරෝගී මව් ශාකයක් තෝරා ගන්න ඕන. දැන් මම මේ වීඩියෝ එකේ පෙන්වුවා වගේ ඔයාලට කට් කරන්න තෝරගන්න පුළුවන් රෝග හෝ දුර්වල ශාකයක් නැතුව රෝගී වෙච්ච ශාකයක් හෝ දුර්වල තත්ත්වයේ තියෙන ශාකයක් නැතුව හොඳ නිරෝගී ශාකයක්. එතකොට අපිට ඒකෙදි කට් කිරීම සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලා මුලින්ම මේ මම පෙන්නන විදියට පොඩ්ඩක් වර්ග ලේබල් කරගන්න පෝච්චියේ. දැන් කට් කරාම අපිට උඩ කොටසින් නම් මල් වලින් බලා ගන්න පුළුවන් මොකක්ද මේ වර්ගය කියලා. ඒ වුණාට පහළ කොටස අපිට ටික කාලයක් යද්දී හොයාගන්න අමාරු වෙන්න පුළුවන් වර්ගය මොකක්ද කියන එක. ඒකයි අපි මේ විදියට කට් කරන්නේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පිහියක් නැත්නම් බ්ලේඩ් එකක් නැත්නම් පේපර් කටර් එකක් මොකක් හරි ඔයාලා කට් කරන්න භාවිතා කරන උපකරණය. ඊළඟට ඔයාලට ඕන වෙනවා මොකක් හරි බුරුසුවක් වගේ බ්‍රෂ් එකක් හරි මොකක් හරි අපි දැන් කන්දේ විස බීජ දිලීර නාශකයක් ගා ගන්න ඕනනේ. අන්නේ ගා ගන්න අවශ්‍ය කරන උපකරණයක් එක්ක මම භාවිතා කරන්නේ කැප්ටාන්. එතකොට දැන් මට ෆෝන් එක තියාගන්න තැනක් නැති නිසා මම මේ යන්තම් ඉහළකින් රඳවගෙන තමයි ඔයාලට පෙන්නන්න මේක වීඩියෝ කරන්නේ. ඔයාලට මේ විදිහට ඔයාලා ගන්න කැපුම් උපකරණයේ දිලීර නාශක තවරා ගන්න පුළුවන්. මම ඔය තවරනවා වගේ. ඊට පස්සේ අපිට පිරිසිදු උපකරණ භාවිතා කරන්න ඕනේ. ඒක විශේෂම දෙයක්. එතකොට ඔයාලා කපන පිහිය හෝ කතුර හෝ හොඳින් පිරිසිදු කරන්න ඇල්කොහොල් හෝ විස බීජ නාශකයකින් පිස දාලා භාවිතා කරන්න පුළුවන්. එතකොට දිලීර බැක්ටීරියා පැතිරීම වළක්වා ගන්න පුළුවන් වෙනවා. එතකොට මම මේ ශාක ටිකක් කට් කරන ගමන් තමයි ඔයාලට මේ විස්තර ටික කියලා දෙන්නේ. එතකොට ඔයාලා මේ මම කට් කරන විදිහ බලන ගමන්ම මේ විස්තර ටිකත් අහන්න. එතකොට ප්‍රමාණවත් මුල් තිබෙන කොටසක් ඔයාලා වෙන් කරගන්න ඕනේ. টොප් එක විදියට. දැන් අපි කට් කරාම ඉහළ කොටසට හොඳින් මුල් තියෙන්න උවමනා කරනවා. එතකොට හොඳ මූල පද්ධතියක් තිබීම ඉතා වැදගත් වෙනවා. අවම වශයෙන් කොළ දෙකක් හෝ තුනක් තියෙන්න ඕන. නව පැලය ඉක්මනින් වර්ධනය වෙන්න මුල් කිහිපයක් සහ කොළ කිහිපයක් තිබීම වැදගත් වෙනවා. ඊළඟට පොල්ලෙලි ගැන කිව්වොත් පොල්ලෙලි වැඩිය තියෙනවා නම් අපි මේ පොල්ලෙලි ටික ඒ කියන්නේ අපි කපපු කඳට ඉහළින් පොල්ලෙලි තියෙන තට්ටුව තියෙනවා නම් පොල්ලෙලි ටික අයින් කරලා අපිට කඳ පාදගෙන ඊට පස්සේ කඳේ අපි දිලීර නාශක ආලේප කරන්න ඕනේ. එහෙම ආලේප කරලා අර මේ පේන්නේ ඔයාලට මේ විදියට කඳ ඉහළට පාදගෙන දිලීර නාශක ආලේප කිරීම වැදගත් වෙනවා. ආලේප නැත්තම් කඳ කුණු වෙන්න පුළුවන් අපිට. කඳට ඉහළට කඳටත් වඩා ඉහළින් පොල්ලෙලි තට්ටුව තිබුණොත් වතුර එකතු වෙලා කඳ කුණු වීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා අපි ඒ විදිහට කඳ හොඳින් පෑදෙන විදිහට පොල්ලෙලි වැඩිපුර තියෙන ටික ඉවත් කරලා මේ විදිහට දිලීර නාශක ආලේප කරගන්න ඕනේ. ඊළඟට අපිට කපනකොට ඉහළ කොටසේ වර්ධන අංකුරයට හානි නොවන විදියට
කට් එක කරන්න ඕන. එතකොට වර්ධන අංකුරයට හානි නොවන ලෙස සහ මේ ශාකයේ නව වර්ධනය ප්‍රමාද වෙනවා. එතකොට ඒ කියන්නේ අපි වර්ධන අංකුරය කැඩුනොත් හරි වර්ධන අංකුරයට හානි වෙන විදිහට අපිට ශාකයේ ඉහළ කොටස කට් වුණොත් ඒ ශාකයේ වර්ධනය බාල වෙනවා. අපිට අවශ්‍ය තරම් ඉක්මනට අපිට ඒ ශාකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපහසු වෙනවා. ඒක නිසා අපි වර්ධන අංකුරයට හානි නොවන විදිහට තමයි කට් එක දාන්න ඕනේ. ඊළඟ දේ තමයි අපි කට් කළ තුවාලය හොඳින් ආරක්ෂා කරන්න ඕනේ. ඒකට මම කලින් කිව්වා වගේ කට් කරපු ස්ථානයේ දිලීර නාශකයක් ගල්වන්න පුළුවන්. කඳ කුණු වීමේ අවදානම අඩු කරගන්න පුළුවන් ඒ හරහා. එතකොට වතුර නොරැඳෙන පරිදි අපිට අර පොල්ලෙලි තට්ටුව ඉහළට වැඩි නම් මං කලින් කිව්වා වගේ ඒකෙන් ටිකක් අයින් කරලා කඳ ඉහළට පාදන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් කඳේ දිලීර නාශක ගාලා ඒක ටිකක් වේලුණාට පස්සේ ඊට උඩින් ලැකර් එකක් හෝ කියුටෙක්ස් වැනි දියරයක් ආලේප කරන්න. එතකොට ඒකට වතුර බින්දු වැටුණට රැඳෙන්නේ නැහැ. ඇතුළට උරා ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වතුර බින්දු හැමම කඳෙන් ලිස්සලා යනවා. ඒක තමයි ඉතාමත්ම සුදුසු ක්‍රමය වෙන්නේ. අපිට පුළුවන් මේක টොප් එකට වගේම බොටම් එකටත් කරන්න ඕනේ. බොටම් එකේ කැපුම් මුහුණතේ දිලීර නාශකයක් ආලේප කරන්න ඕන. টොප් එකේ කැපුම් මුහුණතේ දිලීර නාශකයක් ආලේප කරන්න ඕන. එතකොට ඊළඟ එක තමයි අපි මේ කපා ගන්න টොප් එක සුදුසු මාධ්‍යයක හිටවන්න ඕන. සුදුසු මාධ්‍යයක් කිව්වහම අපිට වැලි කොකෝ ප්ලස් වැනි මාධ්‍යයක මුල් ඇද්දවා ගන්න ඉතාමත්ම පහසු වෙනවා. වැලි සහ කොකෝ ප්ලස් දෙක එකට මික්ස් කරලා හදාගන්න මාධ්‍ය. ඒක තමයි මම නම් හිතන්නේ වඩාත්ම සුදුසු මාධ්‍ය වෙන්නේ. අපිට පුළුවන් ඒ මාධ්‍ය එහෙම හිටවා ගන්න. ඊළඟට වැලි මාධ්‍යයේ ඔයාලටත් හිටව ගන්න පුළුවන්. ඒකට මුල් නැති පැල. දැන් අපි හිතමු අපි කට් කරද්දි සමහර විට හොඳට මුල් එක කට් කළත් මුල් ටික කුණු වෙලා තිබුණොත්. එහෙමත් නැත්නම් මුල් නැතුව කට් වුණොත් ඉතින් අපිට ඒක පුළුවන් වැලි මාධ්‍යයේ සම්පූර්ණයෙන්ම වැලි විතරක් වැලි මාධ්‍යයේ හිටවලා ඔයාලට මුල් අද්දවා ගන්න පුළුවන්. එතකොට මුල් ඇදුනට පස්සේ ඔයාලට පුළුවන් ඒක සාමාන්‍ය මීඩියා එකකට මාරු කරන්න. සාමාන්‍ය මීඩියා එක හදාගන්න විදිය ඔයාලා දන්නවනේ. පොල්ලේලි, බොරළු, වැලි, කොකෝ ප්ලස් මේ දේවල් මික්ස් කරලා ඔයාලට සාමාන්‍ය මීඩියා එක හදාගෙන අපිට පැලය සාමාන්‍ය මීඩියා එකේ හිටවා ගන්න පුළුවන්. ඊළඟට 7 වෙනි කාරණාව තමයි ජලය අධික ලෙස අපි යොදන්න හොඳ නැහැ. අපි වැඩි ආදරයට පැලමෙරේ පැලවලට දැන් ගොඩක් වතුර ඕන කියලා හිතලා ජලය අධික ලෙස යෙදුවොත් ඔයාලගේ තියෙන ඉතුරු වෙලා තිබුණ මුල් ටික කුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ අලුතෙන් එන මුල් කුණු වෙන්න පුළුවන්. නැත්නම් කඳේ අපි දැන් කඳ තුවාල වෙලානේ තියෙන්නේ. අන්නේ තුවාල වෙච්ච තැනින් වතුර ගිහිල්ලා කඳ කුණු වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා අපි ජලය යොදන්න ඕනේ උවමනා වුණොත් විතරයි. මාධ්‍ය තෙතමනයෙන් තබා ගන්න උවමනා වෙනවා. ඒ උනට අධික ලෙස ජලය යොදන්න හොඳ නැහැ. මාධ්‍ය තෙතමනේ අඩු වෙලාද නැද්ද කියන එක බලලා තමයි අපි ජලය යොදන්න ඕන. එතකොට අපිට ඊළඟ කාරණය තමයි සෙවණ ඇති තැනක තබන්න ඕන. එතකොට අලුතින් කට් කරලා හිටවගත්ත පැලය සහ කියන්නේ টොප් එක සහ බොටම් එක දෙකම අපි ඍජු හිරු එළිය ලැබෙන තැනක තියන්නේ නැතුව අපිට පුළුවන් ඒක දින කිහිපයක් අර්ධ සෙවණ සහිත ස්ථානයක තබන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ ශාක ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කර ගන්න. ඊළඟ කාරණාව තමයි අපි පොහොර යොදන එක. අපි දැන් මේ කට් කරපු টොප් එකට හිටවපු ගමම පොහොර යොදනවද? එහෙම කරවොත් ඔයාලගේ පැලේ මැරෙන්න පුළුවන්. මුල් කුණු වෙන්න පුළුවන්. ඒක නිසා අපි කට් කරලා කරපු විගසම පොහොර යොදන්නේ නැහැ. අලුතින් මුල් සහ කොළ වර්ධනය වීමට පටන් ගත්තට පස්සේ තමයි අපි පොහොර යොදන්න ඕන. මම නම් හිතන විදියට පොහොර යොදන්න සුදුසුම වෙලාව වෙන්නේ ඔයාලා වෙනමම මාධ්‍යයක දැන් අපි මේක සීසන් වෙන්න හිටවෙනවනේ. අන්න ඒ සීසන් වුණාට පස්සේ අපි අලුතෙන් සාමාන්‍ය මාධ්‍යයට මාරු කරන වෙලාව තියෙනවා. අන්න ඒ වෙලාව තමයි මට හිතෙන විදියට පොහොර යොදන්න හොඳම වෙලාව. සාමාන්‍ය මාධ්‍යයට මාරු කරනකොට ඔයාලට පොහොර යොදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කට්ටක යොදන ආකාරය ඒකත්
විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොන හැඩයටද අපි කට් එක යොදන්නේ. එතකොට අපට ජලය වැටුණු විට ඉවත් වී යන ආකාරයට ඇලයට හොඳ කියන්නේ ආනතියක් සහිතව තමයි අපි මේ ශාක කට් කරන්න අවශ්‍ය වෙන්නේ. කට් එක යොදන්න අවශ්‍ය වෙන්නේ ආනතියක් සහිතව. එතකොට අපිට පුළුවන් ඔයාලගේ ශාකය කියන්නේ බොටම් එක බේර ගන්නත් පුළුවන්. টොප් එක හොඳින් හදා ගන්නත් පුළුවන්. දැන් මම මේ ඉහත කිව්ව කරුණු ටික ඒ කරුණු අපි සියල්ල ගැනම සැලකිලිමත් වෙලා ශාක කට් කිරීමේදී ඔයාලගේ අතින් වෙන්න පුළුවන් පුංචි පුංචි අඩුපාඩු පුංචි වැරදි එකක්වත් නොවන විදියට හොඳ අධ්‍යයනයකින් යුතුව තමයි ඔයාලා අලුතෙන් පැල බෝ කරන්න තියෙන හිතේ ආසාවටනේ පැලයක් කට් කරන්නේ. එතකොට අලුතෙන් පැල බෝ කරගන්නත් බැරි වෙලා තිබුණ පැලෙත් මරා ගන්නේ නැතුව අපිට පුළුවන් ඒ විදියට කට් එක හොඳට දාලා එතකොට අපිට අලුතෙන් පැල ගොඩකුත් බොටම් එකෙන් බෝ කරගන්න පුළුවන්. අපි කට් කරපු ගහ ආයෙමත් ටික කාලයක් යද්දි සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එතකොට අපි හොඳට සැලකිලිමත් වෙලා ඒ කාරණාව කළ යුතුයි. දැන් මම කලින් කිව්ව කරුණු ගැන ඔයාලා සැලකිලිමත් වෙලා කට් කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා හැම එකක්ම තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. ඒවා බාර ගන්න අපි කැමතියි. ඒ වගේම ඔයාලගේ අත්දැකීම් බෙදා ගන්න මම කැමතියි. ඉතින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා අපේ ගජනායක ඇන්තෝරියම් YouTube channel එක subscribe කරන්න. ඔයාලට මේ වගේ වැදගත් කරුණු ඉස්සරහටත් දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම අපේ වීඩියෝ බලනව ගොඩක් දෙනා views 500ක් 600ක් වගේවත් අඩුම තරමේ තියෙනව හැම වීඩියෝ එකකටම වගේ ඒත් subscribe කරලා නැහැ. ඉතින් හැම කෙනෙක්ගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා අපේ channel එක subscribe කරලා මගේ ගමනටත් හයියක් වෙන ගමන් ඔයාලට අවශ්‍ය දැනුම ලබා ගන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්න, like කරන්න, ඒ වගේම comment කරන්න හැම කෙනෙක්ටම ආදරයෙන් ආරාධනා කරනවා ඒ දේවල් කරන්න කියලා. එතකොට අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා. ඊළඟට දැන් ඔයාලා මං කරන දේවල් දැක්කනේ මම දැන් මේ වීඩියෝ එකේදී කරේ ගස් ටිකක් මං කට් කරා. එතකොට අපි අර කලින් කතා කරපු කරුණු මේ වීඩියෝ එක ඇතුලේ මං කරනවාද කියලා ඔයාලට බලන්න පුළුවන්. මම හොඳට මුලින්ම බැලුවා හොඳට කට් මුල් තියෙනවද? ඊට පස්සේ ශාකයේ උඩට කොළ කීයක් විතර තියන්න පුළුවන්ද? නිරෝගී ශාකයක්ද මොකක් හරි රෝගයක් වැළඳලා තියෙනවද? ඒ දේවල් බැලුවා. ඊළඟට බලලා ඉවර වෙලා මම ඒක කපන්න මංගාව තියෙන පිහියක් ඒ පිහිය යොදා ගන්නවා. ඊට පස්සේ දිලීර නාශකයක් විදියට කැප්ටාන් යොදා ගන්නවා. ඊට පස්සේ මම බ්‍රෂ් එකකින් පිහියේ කැප්ටාන් ටිකක් ගාලා ඊළඟට තමයි කපන්නේ. එතකොට කැපුම යොදන්නේ ආනතියක් සහිතව ඇලයට තමයි මම කැපුම යෙදුවේ. ඊළඟට කැපුම යෙදුවට පස්සේ අපි টොප් එකේ ඒ තුවාල වෙච්ච කොටස කට් කරපු කොටස ඒකේ අපි දිලීරනාශක ආලේප කරලා ඒක ටිකක් පස්සකින් තියා ගන්නවා. ඊට පස්සේ බොටම් එකේ කඳ අපි කපපු තැනට වඩා ඉහළට වෙන්න පොල්ලෙලි කොටස් තියෙනවා නම් අපි මීඩියා එක තියෙනවා නම් මීඩියා එක අපි ටිකක් අයින් කරලා කඳ ටිකක් උඩට පාද ගන්නවා. ඊට පස්සේ ඒ උඩට පාදගත්ත කඳෙත් අපි දිලීරනාශක ආලේප කරනවා. එපා දිලීරනාශක ආලේප කරලා අපි ටික වෙලාවකට පස්සේ පත්තකින් තියලා වේලුණාට පස්සේ අපි ලැකර් හරි කියුටෙක්ස් හරි ඒ වගේ දියරයක් ආලේප කරන්න ඕනේ. එතකොට වතුර බින්දු වැටුණට රැඳෙන්නේ නැහැ ලිස්සලා යනවා. එතකොට ඔයාලගේ බොටම් එකෙන් කුණු වෙන්නේ නැතුව පැල ගොඩක් හදා ගන්න ඔයාලට පුළුවන් වෙනවා. මම එහෙම කරනවා. ඊට පස්සේ අපි ටික වේලාවක් টොප් එකත් වේලෙන්න තියලා අපි අලුත් මීඩියා එකට টොප් එකත් මාරු කර ගන්නවා. එතකොට මේක තමයි මං කරන්නේ. ඉතින් ඒ කරන ගමන් තමයි මේ වීඩියෝ එක කරේ. අද පොඩි අසනීප තත්වයකිනුත් තමයි ඉන්නේ. ඔයාලට අපහසුතාවයක් වුණා නම් සමාවත් ඉල්ලනවා. මගේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක ආදරෙන් හැමදාම එකතු වෙන්න කියලාත් ඔයාලට ආරාධනා කරන ගමන්
එහෙනම් ඉතින් මේ බලන්නකෝ මම කට් කරපු ගස් ටිකේ টොප් කොටස් ටික තමයි මේ තියෙන්නේ. හොඳට මුල් තියෙනවා. හොඳට දිලීරනාශක ආලේප කරලා තියෙනවා. එහෙනම් ගිහින් එන්නම් ළමයි. බුදු සරණයි.